නයි බිත්තර දාලා කෑමක්. කවුදයක් තම්බපු බිත්තරේ වෙනුවට අමු බිත්තරයක් තිබ්බේ. කලින් දවසේ අරන් ආවේ පුංචි කාලේ මගේ මක්ක කෑව සඳුනිගේ අත්තම්මගේ අයියාගේ හොර ගෑණිගේ යාළුවගේ පුතාගේ ආච්චිගේ කොටහළු මගුලට කැවුම් බදපු කාන්තිගේ මොන්ටිසෝරි ක්‍රෂ් එකගේ පුංචි අම්මගේ බිත්තරනේ. ඉතින් කට්ටියට එච්චර දුර ගිහින් බිත්තර අරන් එන්න බෑ කිව්වෙ හින්දා අද මම අරන් ආව නයි බිත්තර. හරිම සරලයි නයි බිත්තර. දැන් ඉතින් එහෙම කියලා දන්නේ නැති බෙන අස්සේ හුඹවල් අස්සේ අත දාන්න එපා යකෝ. මේක උඹ හදන් කනවා නම් අනේ ග්ලව්ස් එකක් දැම්මේ නැති උනාට කමක් නෑ. මොකෝ උඹ සින්ඩරෙලා නෙවෙයිනේ. හැබැයි පිටමිනිහෙක්ට හදලා දෙනවා නම් අනේ ග්ලව්ස් එකක් දාපන්. දැන් මගෙන් අහන්න එපා ඇයි උන් සින්ඩරෙල්ලාද කියලා. උන් සින්ඩරෙල්ලා නෙවෙයි යකෝ. හැබැයි උන්ට වෙන ලඩක් හැදේ තෝ ගුලි කරපේව කාලා. මොකද මම මෙව අත්දැකීමෙන් කියන්නේ. ඉතින් මම පුංචි කාලේ අපේ ගෙදර රෙපෙයාර් කරන්න දෙන්නෙක් ආවා. ඉතින් අම්මලා නැති දවසට මං එයාලට තේ හදලා දීලා පහුවදා ඉඳන් ඒ දෙන වැඩට ආවෙත් නෑ. තේ චුට්ටක් දීලා මුංගෙන් කුණු කතා අහගන්නත් එපා. හරි අනේ බය වුණාද? බයින්නේ ආදරේටනේ. මං ඔයාලට බැන්නේ නෑනේ. ඉතින් කියන්නකෝ ඔයාලත් ආසද මං ඔගේ කෑම හදන්න. ඔයාලත් ලොකු වෙලා මං ඔගේ කෑම හදන්න. කෝ එන්නකෝ චුට්ටක් වඩා ගන්න. මං එහෙම බනින කෙනෙක් නෙවෙයි. පොඩි ළමයිව ගහලා බැනලා හදන්න බෑ. ඉතින් මගේ හැම රෙසිපි එකක්ම try කරනවා වගේ මේකත් try කරලා බලන්න. එහෙනම් මං ගිහින් එන්නම්. see you bye.